මොකද පඬිතුයාට ඒ දණ්ඩ යන්න බෑ කියන්නේ. ඊට කලින් පඬිතයා කියන්නේ කවුද? ගොඩක් දේවල් ඉගෙන ගත්ත මිනිස්සු. අන්න හරි. හැබැයි පඬිතයා කියන එකට ඔයා කියන අර්ථය එන්නේ පඬිතයා කියන වචනේ සිංහල භාෂාවේ මුර්ධජන කියලා පාවිච්චි කරනවා. මුර්ධජන පාවිච්චි කරොත් අපි පඬිතයා කියනවා බහුශ්‍රృత හැමදේම දන්න පුද්ගලයා. ඒ වගේම අපිට සිංහල භාෂාවේ ලියන්න පුළුවන් පඬිතයා කියන එක පුතේ දන්තජන දාලා. ඒ විදිහට න පාවිච්චි කරොත් ඒකෙන් කියවෙන්නේ කත්කාරයා කියන එක. කත්කාරයා දන්නවද? ඔව්. ඇයි ඇත්තට අම්බලමේ පිනා ඒ වගේ කරේ දෙයක් තියන් යන එක්කෙනා. වලං මාළු ඒ වගේ දේවල්. හරියටම හරි. ඒ වගේ බර දෙයක් කරේ තියාගෙන කද අරන් යන පුද්ගලයාට අපි කියනවා කත්කාරයා කියලා. මෙතනදී පඬිතයාට ඒ දණ්ඩේ යන්න බෑ කියන්නේ කත්කාරයාට ඒ දණ්ඩේ යන්න බෑ කියන එක. කත්කාරයා හැම වෙලේම බර දෙයක් කරේ තියාගෙන යන්නේ. ඒ නිසා එයාට සමබරව ගමන් කරන්න බෑ. ඒ දණ්ඩ ඔයා දන්නවනේ. ඔව්. ඒ දණ්ඩ කියන්නේ මොකද්ද? වැවක් ඇලක් මැදින් ලී කොටයක් දාලා තියෙනවා. ඒක තමයි ඒ දණ්ඩ කියන්නේ. මිනිස්සුන්ට ගමන් බිමන් යන්න පහසු වෙන්න ඇලක් හරි ගඟක් හරි මැදින් තියෙන ලී කොටයකට තමයි අපි ඒ දණ්ඩ කියන්නේ. එතකොට ඒ දණ්ඩ හරහා සමබරව ගමන් කරන්න බර දෙයක් ගත්තු කත්කාරයෙකුට බෑ. සිංහල භාෂාවේදී අපිට පඬිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියන්නේ ඇත්තම කත් විදියට ගත්තොත් කත්කාරයාට ඒ දණ්ඩ යන්න බෑ කියන එක තමයි.